ඉතින් ගයිස් කොහොමද අපි අද යන්න කියලා හදන්නේ කැලෑ බොක්ක බලන්න. ඉතින් යාළු සෙට් එකක් නුවරට එනවා කොහොම. ඉතින් දැන් වෙලාව උදේ 6යි. අපි මෙහෙන් පිටත් වෙන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ 6 මාර්ට 7ට වගේ. ඉතින් වත්තේකමට ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි කැලෑ බොක්කේ තමයි අද යන්න හදන්නේ. ඉතින් vlog එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ගයිස් පේනවනේ ලස්සනයි උදේට ඇත්තරම නුවර. ඉතින් ගයිස් මේ බයික් එක මේ උඩ තියෙන පන්සලක දාලි වෙලා මම දැන් මේ යන ගමන් පල්ලෙහාට අපි ඔරලෝසු කනුව ගාට තමයි කට්ටියට එන්න කිව්වේ. ඉතින් මාත් දැන් යන්න ඕනේ. විනාඩි 5ක් විතර මම පරක් වෙලා තියෙන්නේ. ඒ හින්දා මම ටැක්මන්ට යන්න ඕනේ. ගයිස් නුවර ටවුන් එකේ ඉන්නේ. මේ වෙලාවට නම් නුවර ටවුන් එක ලස්සනයි. ගොඩක් උදේ වරුව ඉන්න. දවල් නම් අම්බාන කවුව. මේ කට්ටිය ඔක්කොමලා ඔරලෝසු කනුව ඇතුළේ ඉන්නේ. මේ මම දැන් එතෙන් යන ගමන් ඉන්නේ. කට්ටිය ඇවිල්ලා ඉන්නේ. හායි කියන්නේ. කට්ටිය ඇවිල්ලා ඉන්නේ. හායි. අපි ඉන්නේ මේ වත්තේගම බස් එකේ මෙනුරයියක් ඉන්නේ. අපි මේ වත්තේගමින් බහැලා කබරගල බස් එකේ තමයි යන්න ඕනේ. ඉතින් මේ බස් එකේ යන ගමන් ඉන්නේ වත්තේගම බස් එකේ. කමෝදුත් ඉන්නවා පිටිපස්සේ. අපි මේ කබරගල බස් එකේ ඉන්නේ වත්තේගමින් නැගලා අලු මෙනුරයිය ඉන්නවා. එහා පැත්තේ ඉන්නවා ඉන්ස්ට්‍රක්ටිං අක්කා ඉන්නවා එහා පැත්තේ. හායි කියන්නේ. දෙන්නෙක් ඉන්නවා. ඉස්සරහ සඳනිලා ඉන්නවා. එයාලා පේන්නේ. මේ බස් එක කියලා දැන් 8යි කාලට යනවා කියලා කිව්ව බස් එක මේ දැන් තක්සරලා එහෙම ගියා හොට් සිටියට ගියා. ගයිස් මේ තක්සරත් ඇවිල්ලා ඉන්නේ නඩේ පුරා. හායි කියන්නේ. හායි. ඉක්කටි ඉස්සරහ. චමොත් මේ චමොත් කපල් ඩාන්ස්. චමොත් කපල් ගෝස්. මේ කරනවා මේ. ඉතින් අපි දැන් යන්න තමයි යන්නේ මෙහෙන්. අපි ඉතින් එන සින්දුවක් දාගෙන යමු. ගයිස් අපි කබරගල පාරේ යන ගමන් ඉන්නේ මේ කබරගල බස් එකේ තමයි යන්න ඕනේ මේ කැලෑ බොක්කේ යන්න. ඉතින් අපි දැන් මේ පාරේ යන ගමන් ඉන්නේ. ඉතින් මේ පැත්ත ටික හරි ලස්සනයි. අමුතු ලස්සනක් තියෙනවා. ඉතින් බස් එකේ තමයි යන්නේ. ගයිස් අපි දොරට බැස්සා. මේ තත්සර. හායි කියන්නේ. ඉතින් ගයිස් අපි දොරේ ඉන්නේ මේ වටේ සිරිය නරඹමින් දොරේ යනවා. සුපිරි බස් එකක්. හැබැයි කබල් බස් එකක්. සීරිය. කබාන ඉන්න view point එකට යන තැනින් මේ ඉතින් මෙතන උඩට අපිට යන්න ඕනේ. ඉතින් කට්ටිය ඔක්කොමලා ඉන්නවා පිටිපස්සෙන් මේ පැත්තට තමයි යන්න ඕනේ. මේ පැත්තේ මේ පාර දිගේ දිගටම යන්න ඕනේ. ඉතින් මෙතන 360 කියලා view එකක් තියෙනවා. කොහොම කඳු තරණය කරමින් ඉහළට කිලෝමීටර් 6ක් ඉහළට ඇදෙන්න තියෙනවා. සිරිපාදේ යන්න තියෙන්නේ 7යි අපි 6ක් යන්න යන්නේ. මේ ඉතින් මේ උඩට යන්න ඕනේ දිගටම යන්න ඕනේ. ඉතින් පුළුවන් තරමක් යනවා. උඩටම යන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. කට්ටිය කොහොමත් 3:00 පල්ලට බහින්නත් ඕනේ. ගැම්මින් යන්න දෙන්න. ගයිස් අපි යනවා උඩට. මේ කස්ටිය පිටිපස්සෙන් එනවා. සින්දුවක් දාගෙන උඩ යන ගමන් ඉන්නේ. මේ ලොකුවට මේ හරිය පෙන්නන්නම් දෙයක් නැහැ. පැත්ත ලස්සනයි. ඒ ටික තමයි ඉතින් පෙන්නන්න තියෙන්නේ. නිකන් මේ වගේ පාරේ යන්න තියෙන ඔයාලට ඉතින් වාහනයක આવොත් මේ පාරේ උඩට යන්න පුළුවන්. යෝ ලොකු කන්දක් නැගගෙන එන්න තියෙන්නේ. පිස්සුන් වගේ කට්ටිය න 3 දෙනෙක් යනවා තාම නැහැ. එයාලට තල්ලුවක් ඕනේ වගේ. අපි මේ
පොඩ වාඩිලා ඉන්නවා. අර දෙන්නේ තුන් දෙනෙක් උන්ට නැග ගන්න බෑ පට්ට හතිලු. මේ අපි නැගලා ඉන්නේ. අපි ඉතින් මේ උඩටලා ඉන්නවා. අපි කඳු මුදුනේ ඉන්නේ මේ. වතුර පාරක් යනවා. I am under the water. අන්න ඒකයි. අන්තනෝ හැංගීම ප්‍රේමයා විසට බඳුනේ. මෙතන හිතන්නේ පදුර දිගගෙන යන්න මේ ප්‍රේම තද කතකේ මම මුණ බලන් දෙකක් කිව්වා අමතා. බබා මගේ පන්න ඔරියන්න නංගන්නේ පම. යෝ සුකුරු කනල්ල බිල්ල ගාව බට කාර බටයි දෙයදී දෙය හැමෙ පැටි ඵලේ කාපු වන්ද කෙල්ල කලමල්ලි ලෝකේ බල්ලෝ කන්න කල්ලි බඳ මුල්ල කාලේ දෙකෙන් පස්සේ පුංචි පුංචි ගල්ලි අන්ත. තේනවද කාව්‍යක්ක මේ මේන් කෝඩිනේටර් අපේ කාව්‍යක්ක. Hi. Hi Jalan. Hi Jalan. මේ කට්ටියට පට්ට මහන්සිලු මේ කට්ටිය කියනවා ඉතින් හුඟක් මහන්සිලු. අර උඩටම යන්න ඕනේ අපි. අර පේන්නේ අන්න අර කණුවක් පේන තැනට යන්න ඕනේ. මේ පැත්ත පට්ට ලස්සනයි මේ අපි දැන් ලොකු කිලෝමීටර්ස් ගණන් ඇවිල්ලා තියෙන්නේ ඉතින්. අපි අන්න උඩ පේන තැනට එනකන් යන්න ඕනේ. ඉතින් මේ දුර නෑ වගේ පේනකොට දුරයි. ඇත්තටම කිව්වොත්. දුරයිලු හුස්ම ගන්නත් බැයිලු. හරි මගේ very good. මේ යාර්වස වගේ නැති උඩ ජල තාවදාමට ඔක්කොම කලින් යන්න පුළුවන්. බලන්න ෆික්ස් හරි ඊටසල පාරේ. හරි guys මේකේ උඩටම නගින්න ඕනේ. මේ ඉතින් ගයිස් මේ අපේ සෙට් එක පිටිපස්සෙන් එනවා මේ කට්ටිය ඔක්කොම එනවා මේ අවුලක් නැහැ කේස් ෂේප් එක යන්න තියෙන්නේ මේ තේවතු මැදි ඊටම ෆිට්නස් තියෙන කට්ටිය විතරයි මේක එන්න පුළුවන් ඒ හින්දා මේ කට්ටිය එනවනම් නගින්න පුළුවන් කට්ටිය එක්කන් එන්න. ඔයා කවුද? ඔයා කවුද? මම මග පෙන්වන්නේ. මග පෙන්වන්නේ. ගිහින් එන්න මොහිනී අක්කා. හරි. පරිස්සමෙන් යන්න මල්ලිලා තව දුර යන්න තියෙනවා. හරි අක්කේ. ගයිස් මේ අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. තව චුට්ටක් උඩට යන්න දෙනවා. අර පල්ලා කෝවිලක් තියෙනවනේ. අපි මේ ඉතින් මේ තියෙන්නේ වෙල්කම් ටු කැලෑබොක්ක අපර් ඩිවිෂන් 360. ඉතින් කට්ටිය මේ අපේ සෙට් එක ඔක්කොම ඇවිල්ලා ඉන්නේ කොහොම හරි ආව කට්ටිය. ඉතින් මේ හරිය පට්ටම ලස්සනයි. උඩ තියෙනවා කෝවිලක් එහෙම ඒ කෝවිල පැත්තට යන්න තමයි දැන් හදන්නේ. ඉතින් අපි මේ උඩටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් තව චුට්ටයි යන්න තියෙන අන්න අතෙන්ට තමයි යන්න තියෙන්නේ අර පේන තැනට. ඉතින් මේ ඔක්කොමල්ලා ඉන්නවා. තත්සර කොහොමද දවස? සුපිරි. කොහොමද එක්ස්පීරියන්ස් එක කොහොමද? එක්ස්පීරියන්ස් එක මම ආයෙන්නේ ශ්‍රී අක්ක දාගෙන ඉන්නේ. ශ්‍රී අක්ක කොහොමද එක්ස්පීරියන්ස් එක? wow nice ලු. nice. ආයෙ කවුද ඉන්නේ? ප්‍රවීණ එක්ස්පීරියන්ස් එක කොහොමද ප්‍රවීණ? ෆින්ගර්ස් වලින් තමයි අපි ගොඩ ගියේ. ෆින්ගර්ස් තමයි රිච් බඩි ෆින්ගර්ස් වලින් තමයි අපි ගොඩ ගියේ. කවුද එහා පැත්තේ ආයෙ ශක්ක? අපි කමර්ෂල් එකක් කරගන්න ඕන නම් මාළකට එන්න. හරිම ෂෝක්. ඊටම ෂෝක්. හෂිනි අදහස් දක්වන්න. මරු. ඈ? මරුලු. සාදුනි අක්කා. මොකද හිතෙන්නේ? ට්‍රිප් එක කොහොමද? ඈ? ඊටමත් කට්ටිය කියනවා දුෂ්කර ගමනක්ලු හැබැයි ආතල්නේ. හැබැයි මේක නම් කියනෝනේ පට්ට හුලඟක් තියෙනවා මේ අවුව තිබ්බට රස්නේ නෑ සීතලයි. මේ කේස් එකක් නෑ ඉතින් එන කට්ටියට ප්‍රශ්නයක් නැතුව උඩට ඇවිල්ලා මාර ලස්සන උඩට අපි ගිහිල්ලා බලමු ඉතින්. ඉතින් ගයිස් අපි උඩ ඉන්නේ මේ මාරම ලස්සනයි පොයින්ට් එක. බටේටම ලස්සන පට්ටම ලස්සනයි මේ පැත්තට ඇවිදගෙන යන්න පුළුවන්. ඉඳගෙන ඉන්න තැනුත් තියෙනවා මෙතෙන්ට ආවට පස්සේ. ඉතින් මේ පැත්තට අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. තව තියෙනවා මේ වගේ පොට්ස්. ඔයාලට ඕන නම් මෙතන සාමාන්‍ය කැම්පින් වගේ ගහනවා නම් මෙතන පුළුවන් පිටිපස්සේ මේ වගේ කූඩාරමක් ගහගන්න. ඉතින් මේ පැත්තේ මෙන්න මේ වගේ තමයි view එක තියෙන්නේ. පල්ලම හෙළ දරුණුයි පතුල පෙනෙන්නේ නැහැ. හෙළ ගැඹුරුයි පතුල පෙනෙන්නේ නැති තරම් වෙනදී. වැටුනොත් ඉතින් හුටියස් තමයි.
birthday to you. Happy birthday to you. Happy birthday dear Heshani akka. Happy birthday dear Sandali. Happy birthday dear Sanduni akka. Happy birthday to you. Heshani akka happy birthday කියන බලු උකා. ගයිස් අපි බත් කනවා. මේ වෙලාව 12:00මාරයි. එකමාරට විතර පල්ලට බහින්න ඕනේ. 12:00මාරයි. 12:45. 12:45. එකමාර වගේ වෙද්දී අපි යන්න ඕනේ. පල්ලට මේ මොකයි පස්නේ. අපි දැන් පල්ලට යනවා මේ ඉතාමත් අකමැත්තෙන් අපි දැන් මේ පල්ලම් බැහැගෙන යන ගමන් මේ ඉතින් මෙහෙ ලස්සනයි ඇවිල්ලා බලන්න කියලා කියනවා. ඉතින් බයික් එකක් වගේ නම් එන්න පුළුවන්. බයික් සාමාන්‍ය සෆාරි වාහන වලට එන්න පුළුවන්. අවුලක් නැහැ. ඉතින් මෙහෙ ඇවිල්ලා මේ පොලිතින් එහෙම නම් දාලා යන්න එපා. සමහර තැන්වල පොලිතින් මිනිස්සු දාලා ගිහලා තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. මේ පරිසරේ පරිස්සම් කරලා මෙහි ඇවිල්ලා සුන්දරත්වය බලලා යන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ අපි පල්ලෙහාට ගිහිල්ලා ඉවරලා ආපහු බස් එකේ ටවුන් එකට යනවා. ඉතින් එහෙනම් තවත් vlog එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන ඔයාලට එහෙනම් සුබ දවසක්. අපි සෙට් වෙමු. subscribe කරලා තියාගන්න channel එක. ඉස්සරහට තවත් මේ වගේ vlogs වලින් සෙට් වෙමු. එහෙනම් හැමෝටම goodbye.